කුරුණෑගල කියන්නේ ශ්‍රී ලංකාවේ වයඹ පළාතට අයත් ප්‍රධාන දිස්ත්‍රික්කය. ඒ වගේම ප්‍රධාන නගරය. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත්ව ඓතිහාසික පුරාවිද්‍යාත්මක වගේම පාර්ශ්වික වශයෙන් වැදගත් ස්ථාන බොහොමයක් පවතිනවා. ප්‍රධාන රාජධානි පැවති නගර කිහිපයක්ද ඒ අතර වෙනවා. පුරාණ රාජධානි ඒවායේ නටබුන් හා පර්වත ලෙන් විහාර ටැම්පිට විහාර වැව් වලින් පිරුණු මේ දිස්ත්‍රික්කය සංචාරක පාරාදීසයක්. ඒ අතරින් අද අපි කතා කරන්නේ කුරුණෑගල නගරයට ඉතාමත්ම ආසන්නව පිහිටලා තියෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා පාරිසරික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳව. කුරුණෑගල රාජධානියේ දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේ හැටියට හඳුනාගෙන ඇති භූමිය. අද මෙහි පවතින්නේ පැරණි ඉදිකිරීම් වල නටබුන් කිහිපයක් පමණයි. ක්‍රිස්තු වර්ෂ 1302-1326 අතර කාලයේ කුරුණෑගල රාජධානියේ රජකම් කළ 4 වන පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද මහල් 3කින් යුතු දළදා මැදුර පැවතියේ මේ ස්ථානයේ බව හඳුනාගෙන තියෙනවා. වයඹ පළාත් සභා ගොඩනැගිල්ලට නුදුරු භූමියක පිහිටි මේ ස්ථානය අදාළ අවසර ලබාගෙන නැරඹිය හැකියි. ඉබ්බාගල පර්වතයේ ඇසුරේ වනාන්තරයෙන් වැසුණු භූමියක ගල් පර්වත ඇසුරෙහි පිහිටි ඉබ්බාගල රජමහා විහාරය. ඇතුගල දක්වා දිවෙන මාර්ගයේ සිට ගල්තලාව දිගේ පියගැට පෙළ තරණය කරමින් හෝ වාහනයකින් විහාර භූමිය දක්වාම යා හැකියි. විහාර භූමියේ තරමක් උස් ගල් තලාවක දාගබ ඉදි කරලා තියෙනවා. කුරුණෑගල දෙවෙනි බුවනක බාහු රජතුමා කර වූ බව කියවෙන සිරිපතුල දැක ගන්න ලැබෙනවා ගල් තලාවක් මත. අද ඒ වටා බුදු කුටියක් නිර්මාණය කරලා තියෙනවා. මේ සිරිපතුල රජතුමාගේ වයෝවෘද්ධ මෑණියන් වෙනුවෙන් කර වූ බව කියවෙනවා. ඉන්පසුව රජතුමා දාගබක් විහාර මන්දිරයක් ඇතුළු අනෙක් විහාරාංග කරවා ගම්බරත් විහාරයට පූජා කළ බව කියවෙනවා. 4 වන පරාක්‍රමබාහු රජ සමයේදීත් මේ විහාරයට අනුග්‍රහ දැක් වූ බව සඳහන් වෙනවා. ලෙන් විහාර මන්දිරයේ ප්‍රතිමා සිතුවම් ආදිය පැරණි ස්වරූපය බොහෝ දුරට ආරක්ෂා වන පරිදි අලුත් වැඩියා කර තිබෙනවා. නගරයක් ආසන්නයේ වුණත් ඉතාමත්ම නිදහස් පරිසරයක පිහිටි විහාරස්ථානයක්. කුරුණෑගල නගරයේ ඇතුළු සෑම දිශාවකටම පෙනෙන පරිදි ඇතුගල පර්වත මුදුනේ නිර්මාණය කළ අඩි 88ක් පමණ උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. කුරුණෑගල නගරය අවට සංචාරයකදී දැකගත යුතු වැඳ පුදාගත යුතුම ස්ථානයක්.
ඈතින් ඈතට මනරම් දර්ශනයන් දැකගත හැකි පර්වත මුදුන දැකුම් කළු නැරඹුම් ස්ථානයක්. වාහනයකින් පර්වත මුදුන දක්වාම යන්න පුළුවන්. එමත් නැත්නම් පර්වත බෑවුම ඔස්සේ කෙටු පියගැට පෙළ තරණය කරමින් පාගමනින්ම පර්වත මුදුනට යා හැකියි. ඇතුගල බුදු පිළිම වහන්සේට තරමක් නුදුරින් වනපෙත තුල පිහිටා තිබෙනවා ඇතුගල ආරණ්‍ය සේනාසනය. මේත භාගී ආරණ්‍ය භූමිය තුල ඉදිකර ඇති හිටි පිළිම වහන්සේ දැක ගැනීමට වන්දනා කිරීමට ඇතුගලට එන සෑම කෙනෙකුම අමතක කරන්නේ නැහැ. ආරණ්‍ය සේනාසනයට ඇතුල් නොවි මේ පිළිම වහන්සේ වැඳ පුදා ගැනීමට පියකැට පෙළ සහිත වෙනම මාවතක් සකස් කර තිබෙනවා. ඇතුගල පාමුල පිහිටා තිබෙන ඇත්කඳ රාජමහා විහාරය කුරුණෑගල මහනුවර මාර්ගයට යාබදව කුරුණෑගල නගරයට ඉතාම ආසන්නවයි විහාරය පිහිටලා තියෙන්නේ. හස්තියෙකුගේ කඳක් හා සමාන වූ පර්වතය පාමුල පිහිටි නිසා හත්ති කන්ද, ඇතුගල් වෙහෙර, ඇත්කඳ වෙහෙර ආදී නම් වලින් මේ හැඳුන්වූ බව ජනප්‍රවාදයේ කියවෙනවා. දේවානම් පියතිස්ස රජතුමාගේ සහෝදරයෙකු වුණු සූරතිස්ස රජ දවස මුලින්ම මෙහි විහාරයක් කර වූ බව මහා වංශය ආදී ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. පළවෙනි අග්‍රබෝධි රජතුමා ඇත්කඳ විහාරය අලුත් වැඩියා කරවලා ප්‍රාසාදයක් කර වූ බවත් එහි කියවෙනවා. දඹදෙණිය කුරුණෑගල වගේ යුගවලදීත් ඇත්කඳ විහාරයට රාජ අනුග්‍රහ ලැබිලා තියෙනවා. සඳකඩ පහන්, කොරවක්ගල් ඇතුළු ගල් කැටයම් දොරටු කිහිපයක්ම විහාර භූමියේදී දැකගත හැකියි. මෙහි දැකගන්න ලැබෙන ලෙන් විහාරවල ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර යුගයේදී සිදුව ඇති බව පෙනී යනවා. එම සිතුවම් හා ප්‍රතිමාවන්හි කලා සම්ප්‍රදායට අනුව කුරුණෑගල නගරයට ආසන්නව පිහිටි දිගු අතීතයකට උරුමකම් කියන වටිනා විහාරස්ථානයක් හැටියට හඳුන්වා දිය හැකි ඇත්කඳ රාජමහා විහාරය.
මහා පර්වතයන්ගෙන් වට වී උණුසුම් වන කුරුණෑගල නගරයට සිසිලසගෙන එන කුරුණෑගල වැව නගරයට ඉතාමත්ම ආසන්නව පිහිටලා තියෙනවා. කුරුණෑගල රජකම් කළ තුන්වන බුවනික බාහු රජතුමා මේ වැව කර වූ බවයි කියවෙන්නේ. මේ වැව අතීතයේ ඉඳලා හඳුන්වලා තියෙන්නේ රන්තාලිය වැව කියලා. වැව හා බැඳුණු රසවත් ජනප්‍රවාද කතාත් රාශියක් පවතිනවා. 2003 අවුරුද්දේදී විතර මේ වැව පතුල සුද්ධ පවිත්‍ර කරද්දී මඩ යට තිබී කුඹුක් ලීයෙන් කරවපු අඩි 32ක් පමණ උණු අදින් වසර 800කට 900කට පමණ පැරණියයි විශ්වාස කරන ඔරුවක් හමු වෙලා තියෙනවා. වර්තමානයේ වන විට කුරුණෑගල නගරයේ වඩාත් ආකර්ශනීය සංචාරක ස්ථානයක් වශයෙන් මේ වැව රවුම හඳුන්වා දිය හැකියි. සංචාරයේහි එන අයට වඩාත් පහසු වෙන ආකාරයට ඇවිදින මංතීරු ළමා උද්‍යාන අවන්හල් ආදියෙන් යුතුව වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම්ද සහිතව පරිසරය සකස් කර ඇති ආකාරය දැක ගන්න පුළුවන්. එලිමහනේ ව්‍යායාම කළ හැකි ආකාරයට ව්‍යායාම උපකරණ පවා වැව රවුමේ ස්ථානයක සවිකර තිබෙනවා. තමන් කැමති පරිදි බෝට්ටු සංචාර සැලසුම් කර ගැනීමටත් පහසුකම් මේ සලසා තිබෙනවා. කුරුණෑගල වැව රවුමට නුදුරු වැව්ගල පර්වතය මත ඉදිකර ඇති වැව්ගල විහාරය. වාහනයකින් විහාරය දක්වාම යා හැකි ඉතාම නිදහස් සුන්දර වටපිටාවක් සහිත ස්ථානයක්. කුරුණෑගල දඹුල්ල පාරේ මුත්තිට්ටුගලින් හැරිලා කිලෝමීටර් 2කට පමණ ආසන්න දුරක් වැල්ලව හිරිපිටිය පාරේ ගමන් කරද්දී වම් අත පැත්තට දැක ගන්න ලැබෙනවා මරළුවාව රජමහා විහාරය දක්වා වැටුණු ගමන් මාර්ගය. විහාරය පිහිටි ආඳාගල පර්වතයේ මුදුන් ප්‍රදේශය දක්වාම වාහනයකින් යා හැකියි. කටාරම් කෙටු ගල්ලෙන් කිහිපයක් සහිත මේ විහාරයේ ඉතිහාසය දුටුගැමුණු රාජ සමය දක්වා ඈතට දිව යනවා. එතුමාගේ නැගණි කෙනෙකුගේ පුතෙකු වූ කුස්සදේව කුමාරයා මේ විහාරයේ ඉදිකිරීම් වලට මුල් වූ බව කියවෙනවා. කුස්සදේව කුමාරයා මෙහි පැවති විහාරයක් ප්‍රතිසංස්කරණය කළ බවකුත් කියවෙනවා. එසේනම් මේ විහාරයේ ඉතිහාසය ඊටත් වඩා ඈත අනුරාධපුර මුල් යුගයේ දේවානම්පියතිස්ස රාජ සමය දක්වා දිවෙන බවයි විශ්වාස කෙරෙන්නේ. දුටුගැමුණු රජතුමාත් මෙහි පැමිණ අනුග්‍රහ දක්වා ඇති බවත් ඉතිහාස පුවත්වල කියවෙනවා. බිතුසිතුවම් හා ප්‍රතිමා සහිත ලෙන් විහාර මන්දිර දෙකක් විහාර භූමියේ දැකගත හැකි වෙනවා. ගල්ලෙන් පැරණි සෙල්ලිපි ආදිය සහිත දැක වැඳ පුදාගත යුතු වටිනා විහාරස්ථානයක් තමයි මරළුවාව රජමහා විහාරය. කුරුණෑගල නුවර පාරේ කෙටි දුරක් යද්දි මුණ ගැහෙන මධ්‍යම අධිවේගී මාර්ගය අසලින් දකුණට හැරිලා අධිවේගී මාර්ගයට සමාන්තරව වැටලා තියෙන පාරේ කිලෝමීටරයක විතර දුරක් ගමන් කරලා
ආයතු ගමට හැරිලා කිලෝමීටර් භාගයක විතර දුරක් ගමන් කරලා ළඟා වෙන්න පුළුවන් තවත් සුන්දර ස්ථානයක් තමයි වෙඬරුවැව. ඈතින් ඈතට පෙනෙන කඳු වැටි වලින් වටවුණු නිදහස් පරිසරයකින් යුතු දර්ශනීය ස්ථානයක්. කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර 8.5ක පමණ දුරින් පිහිටා ඇති සුවිශේෂී සංචාරක ස්ථානයක් තමයි තැම්පාන ජලාශය හා බම්බා විහාරය පිහිටා ඇති වනාන්තරය. කුරුණෑගල නගරයේ අවට පවතින උණුසුම් ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම වෙනස්ව වනාන්තරයකින් වටවුණු ඉතාමත්ම සුවදායක සිසිල් දේශගුණයක් සහිත ප්‍රදේශයක්. දිට්වා සුලි කුණාටුව හේතුවෙන් සිදු වූ නායම් ආදී අවහිරතා නිසා අද වන විට මේ ස්ථානීය සංචාරකයන්ට වැසී තිබුණත් නුදුරු අනාගතයේදීම මේ ස්ථානය නැවත සංචාරය සඳහා විවෘත වන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. විශේෂම දේ තමයි මේ ස්ථානයට ඇතුල් විය හැකි පොහොය දිනවලදී පමණයි. සුන්දර තැම්පාන ජලාශයේ අසිරිය විඳගෙන වනාන්තරයේ මැදින් ගමන් කරලා කඳු බැවුමේ පිහිටි බම්බා ලින් විහාරය වෙත යන ගමන එහි යන සැමට අලුත් අත්දැකීමක් ගෙනෙනවා. විහාරය දක්වා යන ගමනේදී වනාන්තරයේ මැද හමු වෙන පොකුණ වලගම්බා රජතුමන් මෙහි ගල්ලෙන් වල වාසය කරමින් සේනා සංවිධානය කළ සමයේ ස්නානය කළ පොකුණ බවට ජනප්‍රවාදය කියවෙනවා. බම්බා විහාරයත් වලගම්බා රජතුමා කර වූ බවයි ජනප්‍රවාදය. කුරුණෑගල නුවර පාරේ කිලෝමීටර 6ක විතර දුරක් යද්දී මුණ ගැහෙන පිලීකඩ හන්දියෙන් දකුණට හැරිලා ඉදිල්ගොඩ කන්ද පාරේ කිලෝමීටර 2.5කට පමණ ආසන්න දුරක් ගමන් කරන විට මේ ස්ථානය හමු වෙනවා.